අයිබෝන් මිතුරනි බොහොම දවසකට පස්සේ නැවතත් වීඩියෝවක් සමගින් ඔබ මා සම්බන්ධ වෙනවා. අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දිට්වා ව්‍යසනයෙන් පස්සේ අපට ගන්න තියෙන පාඩම් ලර්නින් එක ගැන පොඩි පරිච්ඡේදයක් තමයි මං කතා කරන්නේ. විශේෂයෙන්ම දින කිහිපයක් ඇතුළත මුළු දිවයිනටම බලපෑ ව්‍යසනයක් තමයි දිට්වා සුලිකුණාටුව. ඉතින් මේ අතරතුර ජීවිත විශාල ප්‍රමාණයක් රටට අහිමි වුණ, ඒවගේම දේපල විනාශ වුණ, ඒවගේම හිතාගන්නට බැරි විදිහට පරිසර හානි සිද්ධ වුණා. මේ සියල්ලක් හමුවේ දිට්වා අපට උගන්වපු දෙයක් තියෙනවා. මේ ව්‍යසනය හමුවේ මම ශ්‍රී ලංකාවේ දිගම ගංගාව මහවැලි ගඟ දිහා බලාගෙන හිටිය. මහවැලි ගඟ දිහා බලාගෙන ඉන්නකොට අධිපීඩන තත්ත්වයක් යටතේ මහවැලි ගඟ ගලාගෙන යන අතරේ ඒ තුළ පොල්ගොල්ල ඩෑම් එක මතට වෙලා බලාගෙන ඉන්නකොට මම දැකපු දේවල් තමයි මිනිස්සු හම්බ කරපුවා, මිනිස්සු උපයපුවා සියලුම දේවල් ජලයේ ගසාගෙන යනවා. ජලයේ ගසාගෙන යනකොට ඒ රෞද්‍ර ජල පහර දෙස බලාගෙන ඉන්නකොට දැනෙච්ච දේ තමයි මිනිස්සු මොන දේ උත්පාදනය කළත් අවසානයේ සියල්ල උරුම සොබාදහමට කියන එක. විශේෂයෙන්ම සොබාදහම තමයි සියලුම දේ බැලන්ස් කරන්න, සමබර කරන්න කියන එක ඒ තුළින් ඉගෙන ගන්න තිබ්බ එකම පාඩම. එක්තරා කියමනක් තියෙනවා every action has a reaction කියලා ඉංග්‍රීසි භාෂාවෙන්. සෑම ක්‍රියාවකටම සමාන වූද ප්‍රතිවිරුද්ධ වූද ප්‍රතික්‍රියාවක් ඇත. ඒ වගේම බුදු දහමේ උගන්වනවා හේතුඵල දහම, පටිච්ච සමුප්පාදය. ඒ සියල්ල ගැන ඔබට යම්කිසි අවබෝධයක් ඇතයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම තමයි අපි කතා කරපු දිට්වා ව්‍යසනය හමුවේ අපිට ඉගෙන ගන්න තියෙන පාඩම මොකක්ද කියන නැවත අවධානය යොමු කරමු. මහවැලි ගඟ දෙස බලාගෙන ඉන්නකොට මම දැකපු දේවල් තමයි ගෑස් සිලින්ඩර්, ඒ වගේම ශීතකරණ, ඒ වගේම බැරල්, තෙල් බැරල්, එතකොට තව নানা ප්‍රකාර දේවල් ගසාගෙන යනවා. ජීවිත කාලෙම හම්බ කරපු දේවල් ජලයේ ගසාගෙන යනවා දැක්කා. ජලයේ ගසාගෙන යනකොට උදාහරණයක් විදිහට ගත්තොත් ගෑස් සිලින්ඩර් ගසාගෙන යනකොට සමහර තැන්වලදී ඒවා ගොඩ ගැසුවා. ඒවා ගොඩ ගසනකොට ප්‍රදුර ජලකඳ මහපාරට ඇවිල්ලා තියෙද්දි සමහර මිනිස්සු තණ්හාවෙන් ගිහිල්ලා ඒවා එකතු කරන ස්වභාවයක් දැක්කා. මම නිධානය විදිහට ගන්න මේ කතා බහේ මෙන්න මේ කොටස. මොකක්ද? ගෑස් සිලින්ඩර් 25ක් 30ක් ගහගෙන යනකොට මිනිස්සුන්ට ඒ පිළිබඳව සමහර අයට ඇතිවෙන සිතුවිලි කිහිපයක් තියෙනවා. එකක් තමයි මේක කාගේ හරි වත්කමක්නේ කියලා ඇතිවෙන දුක. ඒ වගේම තමයි මේක කොහොම හරි මට ලබා ගන්න තියෙනවා නම් කියන තණ්හාව, තෘෂ්ණාව. එතකොට මේ සිතුවිලි දෙකක් විශේෂයෙන්ම කියන්න ඕන බුදුදහම තුළ නම් උගන්වන්නේ අනිත්‍ය බව. ඒ කියන්නේ අපි උපයන, අපි මේ උත්පාදනය කරන සියල්ල යම්කිසි දවසක අනිත්‍යයි.
අනිච්චාවත සංඛාරා පාදවය ධම්මිනෝ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. එතකොට සියලුම දේවල් අනිත්‍යයි. ඒ කියන්නේ ක්ෂය වෙනවා. සියල්ල යම්කිසි දවසක මේ ස්වභාව ධර්මයට බාර දීලා අපිට යන්නට සිද්ධ වෙනවා. එතකොට මිනිස්යන්ගේ සසර ගමන කියන එක ඇති වෙලා තියෙන්නේ මේ තෘෂ්ණාවත් එක්ක. මොකද්ද මේ තෘෂ්ණාව? තෘෂ්ණාව ඇති වෙන්නේ සිතුවිලිත් එක්ක. සිතුවිලි නිසා තමයි ඔබත් මමත් මේ නරඹන ඔබත් මේ කතා කරන මමත් මේ සංසාර ගමනේ මේ තාක් දුර ඇවිල්ලා තියෙන්නේ. ඒක තමයි බුද්ධ ධර්මය තුළ බුද්ධ දර්ශනය තුළ උගන්වන්නේ. අපි ධර්මය තුළ වඩාත් පැහැදිලිව විග්‍රහ කරනවා. එතකොට සිතුවිලි කුසල් සිතුවිලි සහ අකුසල් සිතුවිලි මත ගොඩනැගුණු සත්ව ප්‍රජාවක් තමයි සංසාර ගමන තුළ මේ ගමන් කරමින් ඉන්නේ. එතකොට මම නැවතත් යමු වෙනවා අර මහවැලිකගේ ගහගෙන ආපු ගෑස් සිලින්ඩර් සම්බන්ධ. මේක මම ඇස් දෙකෙන් දැකපු දෙයක්. මේ ගෑස් සිලින්ඩර් එකතු කරගෙන සමහර මිනිස්සු සමහර රුපියල් 5000ට රුපියල් 7000ට විකුණලා තිබුණා. එතකොට මෙතනදී මට ඇති වෙච්ච සිතුවිල්ල සහ මම කල්පනා කරපු දෙයක් තමයි එතකොට මේ ව්‍යසනය හමුවේ කෙනෙක් ප්‍රතිලාභ ලබා ගන්නවා. ඒක හරි. ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒ මිනිස්යාට මේ ව්‍යසනයෙන් පස්සේ නැවතත් මොකක් හරි ව්‍යසනයක් ආවොත් මතක් වෙන්නේ මොකක්ද? අනේ එහෙම දෙයක් එනවා නම් හොඳයි. මොකද අර වගේ දෙයක් නැවත වෙනවා නම් කියන චේතනාව තමයි ඇති වෙන්නේ. එතකොට ඇතිවන චේතනාව මොකක්ද? කුසල්ද අකුසල්ද කියන එක පිළිබඳ ප්‍රශ්නයක් එතන එනවා. එතකොට ව්‍යසනයක් හමුවේ තමන්ගේ ප්‍රතිලාභය ගැන හිතනවා නම් එතන තියෙන්නේ මොන වගේ මානසිකත්වයක්ද? එතකොට මේ සංසාර ගමන කෙලවරක් දකින්න පුළුවන් මනුෂ්‍ය සමාජයක්ද බිහි වෙලා තියෙන්නේ කියන එක එවැනි උදාහරණ මතින් අපිට කල්පනා කරන්නට සිද්ධ වෙනවා. මාර්ගය පැහැදිලිව පෙන්නලා තියෙද්දිත් අපි අතුරේ අතපත ගාන ස්වභාවයක් තමයි ඕනෑම අවස්ථාවක අපිට දකින්නට තියෙන්නේ කියන කාරණය මේ වගේ උදාහරණ තුළින් මනාවට පැහැදිලි වෙනවා. විශේෂයෙන්ම 2004 අවුරුද්දේ සුනාමි ව්‍යසනය වෙලාවේ රටම දැක්කා. ගාල්ල ප්‍රදේශයේ තරුණයක් මුහුදට බිලිවෙන වෙලාවේ ඇගේ ගෙලෙහි තිබුණු රන්මාලයක් කොල්ල කන්න තරම් පෘථග්ජන මිනිස්සු සමහරෙක් ඇතමෙක් එතනට පත් වෙලා තිබුණා. එතකොට අපිට හිතන්නට තියෙන්නේ මොන ආකාරයේ කෙලෙස් මනුෂ්‍ය සන්තානය තුළ තිබුණත් අපි ඒවා ප්‍රහීන කරගන්නට නම් අපි මනුෂ්‍යයන් විදිහට නැවතත් මේ සංසාර ගමනේ මේ විදිහටම ගමන් කරනවද? එහෙම නැත්නම් සසර කෙටි කරගන්නවද කියන කාරණය පිළිබඳව යම්කිසි හෝ ප්‍රයත්නයක් දරනවද කියන ඉඟිය මේ තුල කැප් වෙලා තියෙනවා. විශේෂයෙන්ම අපිට සමාජයක් හදන්නට බෑ. නමුත් අපිට මාර්ගය පැහැදිලිව තියෙනවා නම් අපි දන්නවනම් මේ මාර්ගය තමයි නිවැරදි මාර්ගය කියලා. ඒක සත්‍යක් බව අපිට පසක් වෙනවා නම් සහ පසක් කරගන්නට හැකි මනසක් තියෙනවා නම් අපි දැනගන්නට ඕනේ මේ මාර්ගය තුල ගමන් කරන්න. විශේෂයෙන්ම ඕනෑම ව්‍යසනයක් හමුවේ ඒ ව්‍යසනයෙන් ඉතිරි වෙන්නේ බොහෝ දුරට සෝබාදහමට. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ ස්වභාව ධර්මයේ ක්‍රියාකාරීත්වයට නැත්නම් ධර්මයට අවනත සමීප ප්‍රජාව තමයි. සෝබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නැහැ කියලා අපි අහලා තියෙනවා. ඉතින් තව දුරටත් ඕනෑම ව්‍යසනයක් හමුවේ සිත ශක්තිමත් කරගන්නට නම් අපි පෘථග්ජනයන් විදිහට අපි වපුරන දේ නිවැරදි විය යුතුයි. වපුරන දේ තමයි අස්වැන්න වෙන්නේ. එතකොට
ඔබ මොන තරාතිරමක හිටියත් ඔබ මොන කෙනෙක් වුණත් ඔබ වපුරන සිතුවිලි වල ස්වභාවය තුළ තමයි ඔබේ අනාගතය සසර නමැති වෘක්ෂය රෝපණය වන ආකාරය තීරණය වෙන්නේ.